පූජ්‍යපාද තිස්ස මහරාමේ සුබනදම්ම ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් කඩවත සූරියපාලුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ සිදු කළ සද්ධර්ම දේශනාව. අපි ළඟම ඉන්න කෙනා අපිට හිතවත්ම කෙනා. අපි හිතනවා අපිට ආදරේ මෙයා කියලා. නමුත් පින්වත්නි එළියෙන් ඒකන ආදරේ පෙන්වට ඇතුලෙන් අර විෂගෝර සර්පෙක් වගේ. ඉතින් ඒක පින්වත්නි අද විතරක් නෙවෙයි එදා බුදුන් වහන්සේ කාලේ එහෙම තමයි. ඒකනේ බුදුන් අනුමත කරේ පින්වත්නි. බුදුන් වහන්සේ කාලෙත් ඒක එහෙමමයි මිනිස්සුන්ගේ ස්වභාවය. අදත් එහෙමයි අනාගතෙත් එහෙමයි. ඔබ යාළුවෝ මිත්‍රයෝ කවුරුණත් සෝහනේ වලගාවින් නවතිනවා. හැබැයි ඔබ පින්වත්නි කරපු හොඳ නරක කුසල් අකුසල් පින් පව් ටික ඔබ පින්වත්නි සංසාරේ යන හැමතැනකට මේක ඔබ ගිනනද නැද්ද? අරගෙන යනවා. එනිසායි කියන්නේ පින්වත්නි තමනුත් තවන අනුනුත් තවන කෙනෙක් වෙන්නත් එපා. පුරුදු වෙන්න. තමනුත් නොතවා අනුනුත් නොතවා පින්වත්නි සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න කාලේ. ජනවාරි මාස 25 වනදා දහවල් 1ට මෙත් සදහම් විකාශයෙන් බලාපොරොත්තු වන්න. සදැහැති දායකත්වය අජිත් කුමාර අබේවීර මහතා ප්‍රධාන සූර්ය කිරණ සුබ සාධක සමිතිය විසින්